Hai hai. Hai. අද වරුසාවයි හොඳටම නේද? අද හොඳට වහින දවසක්. අද අපිට ඕඩර් එකක් ආවා කඹුරු පිටියටනේ. ඔව්. අද අපි මේ කඹුරු පිටියට යන තමයි ලෑස්ති. කඹුරු පිටිය ලෑස්ති දැන් දරුවට ඉස්කෝලේ පන්ති. ඒ දුක් දාගෙන අපි දැන් කඹුරු පිටිය පැත්තට යන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ අපිට ඕඩර් දෙන කට්ටිය ඕඩර්ස් දෙන්න අපි ගෙදරටම ගෙනත් දෙනවනේ. ඔව්. ඕනම තැනක ඕන ලංකාවේ නෙමෙයි අපේ ලයින් එකේ විතරයි ඕනම තැනකට අපි ගෙදරට ගෙනත් දෙනවා. පළවෙනි කාලේ අපිට ගෙනත් දෙන්න බැරුණා අපි මේ කඩේත් එක කරන්න අමාරු නා. දැන් අවුල නැහැ දැන් ඕන වෙලාවක අපි ගෙනත් දෙනවා අපිට කතා කරන්න නේ. එහෙනම් අපි යමු ටක් ගාලා වහිනෝ වෙන්න අම්මට සිරි වෙන වහිනෝ. යා ටක් ගාලා. කාමනේ වහිනෝ. පරක් වෙන ටක් ගාලා. අයියෝ මොකද කරන්නේ? ටක් ගාලා. වහිනෝ. බස් එක කොහෙද තියෙන්නේ? මන් දන්නේ. වහිනෝ හෙන්නේ. ඔව්. අනේ මන් දන්නේ නැහැ මේ ගෑනුගේ රෙප්පුක් ගන්න වෙලා යකෝ. මොකද්ද බං කරන්නේ? ලිස්තුව කම නැහැ. නාන්න වෙනවා. වරුසාවේ. අයියෝ. බිරියානි ඕඩර් එකක් තියෙනවා ගිහින් දෙන වරුසාවේ. හැබැයි පුතෝ ලිස්තුව ජරමරස් චරස්. හොඳේ බලාගෙන හොඳේ. ඉතින් හිමි. ඔහෙ වැට්ටක් කමන්න හට්ටි ටික නම් බියර ගන්න හොඳේ. අයිනෙන් තියන්න බෑ මැදින් තියන්න ටක් ගාලා එන්න. අයියෝ. හැබැයි මේ ටික ලිස්සන හොඳේ. මේවයි ලිස්සන. දැන් වෙලාව 3යි. හවස 3යි. හොඳට වහිනවා. අයියෝ මගේ වාහනේ. Go. Come on Nona, come on. හරි සිරප්පු දෙක ඇතුලේ. දැස් මෙතින් අපි යනෝනේ. වහිනෝ. හොඳට වහිනෝ. අපේ කොල්ල හදිසියේ වැස්ස නිසා මේ ටක්කාල ගිහිල්ලා මේ කරගෙන ආව නැත්නම් ක්‍රියාවේ කරගෙන වීඩියෝ එකක් දාන්න තිබුණා අපිට මේ. ඔව්. වරකුණා ඒක නෙවෙයි. මේ ඒ ඉතින් මේ ටක්කාල ගිහලා ගත්ත වරුසාව නිසා අන්න ඉන්නෝ. කල්වරේ. ඔන්න ඉතින් අපි යනවා. බිරියානි හැටි ගොඩක් අරන් කපුරු පිටිය පැත්තට. ඔව්. අද නම් බොරු ගැට වගේ එච්චර ඕඩර් නෑ. අද පොඩි ඕඩර් වගේක් තියෙන ඉතින් මේ පොඩි ඕඩර් දෙක තුනක් තියෙනවා ඒක විහිද වෙනවා. මේ අපි යනවා. වහිනවා මේ පැත්තට හැමදාම හවසට ඉතින් මේ වගේම තමයි. අපි දැන් කොහෙද ඉන්නේ? අපි දැන් ඔන්න කඹුරු පිටියට ආවා. කොහෙද? කඹුරු පිටියට. අපේ කඹුරු පිටිය ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ මේ මෙතනත් ඕඩර් එකක් තියෙනවා දෙන්න. එකක් දීලා අපි ආයෙ යනවා මෙහෙට යන්නේ. ආයෙ තියෙනවා තව කඹුරු පිටිය තව දෙතුන් තැනක් තියෙනවා ඉතින් එයාලටත් දෙන්න ඕනේ නේ ඉතින්. කැම්පස් ළඟටත් යන්න තියෙනවනේ. කැම්පස් එක ළඟටත් යන්න. ඔව්. එතන ගිහිල්ලා අපි වැඩිපුර බිරියානි හැටියක් ගෙනල්ලා තියෙන එකක් කාලා අපි ගෙදර යනවානේ. වැඩිපුර ගෙනාවු ඉතින් කාලේ යනවා. කැම්පස් එකේ තියෙන කොයි වෙලෙද? ගම්මුදා කැම්පස් එකේ. ඔහොම ගිහින් මෙතනින් හරින්න. මේ පැත්තට යන්න ඕනේ. වැඩි දුරක් නැහැ. මොකද ළමයි කරන්නේ? මොකද කරන්නේ? මෙන්න බලන්නකෝ ඇඟට වැටෙන්නේ. මෙන්න කැත වැඩ කරන්න එපා හොඳේ. සිකේ.
එයාට වැඩි කියලා. අද ඉස්කෝලේ පන්තිනේ. ඔව්. ඉතින් මෙන්න එකක් වැඩි වෙන්න බලන්න. ආපෝ පුතේ මොකද ඔය ගලවන්නේ එහෙම ඔයා වැඩිපුර බිරියානි එකක් කරන් ආවද? මම ඉතින් වැඩිපුර බිරියානි එකක් දාගෙන. ඔව්. ඉතින් අපේ හාජිය කල්ජ යව්වේ. මට තුන. නේද? අනේ. වැඩිපුර බිරියානි එක කන්න හදන්නේ. කාලේ වුණා පස්සේ ඔයගොල්ලෝ කන්න හොඳේ. පිපිඤ්ඤ කැත්තෙන් ගහන්න. මොකද්ද? පිපිඤ්ඤ කැත්ත. මොකෙන්ද ගහන්නේ? පිපිඤ්ඤ පෙත්තෙන්. පිපිඤ්ඤ පෙත්තෙන් ගහන්නේ මට. පිපිඤ්ඤ පෙත්තෙන් ගහන්නේ මම පුතේ බිත්තරෙන් ගහන්නේ. නැත්නම් මම බිත්තරෙන් ඔයා බිත්තරෙන් ගහන්න මම කටල්ලන් ඉන්න මෙයා. කියලා. බය. මොක පාරේ යන කට්ටියක් බලාගෙන ඉතින් හොඳේ. ඕ. ඔන්න 1 2 3 4 5 6 7 8 9 ඔන්න 1 2 3 කියලා කනවා. එකනේ කනවනේ. මට එන්න විදියක් නැහැ. ඒතවර කරන්න එපා හොඳේ. ඔය ගන්න. ඉස්සෙල්ලා මම තේලිම තෝරගන්න චිකන් නන්ද. නෑ. එක බිත්තරේ තියෙන්නේ? නැත්නම් ඉතින් පහක් තියෙනවා. නෑ විතර දෙකක් තිබුණා. විතර කාලා ඉගෙන අනිවාර්යයෙන්. නෑ. අනේ හත්වලානේ. මෙතන තිබුණා මෙතන. නෑ දෙකක් තිබුණා ළමයෝ. රෙත් තමයි මේක තිබුණා හොම්බ. බිත්තරේ හරලා බං ඔකෙදි බිත්තරේ. නෑ මෙච්චර තිබුණා. ආයි තියෙන එක කන්නකෝ. ඒ බිත්තරේ මොකද කරේ? මන්දනේ. ළමයි කන්න. මෙන්න බිරියානි හච්චිය හොඳේ. බිරියානි හදලා අපිම කනවා. එයා අපේ හාමිනේ කොහෙ ගියත් MP එකක් හදා කියන්නේ MP එකක් නෙමෙයි. බිරියානි ටික හදාගෙන යන්නේ කන්න හොඳේ. උංගෝ. MP. MP නෙමෙයි. ඔව්. no. හොඳ. අනිත් දවසේ බිරියානි කියනකොට දෙන්න වෙන වෙන. එකක් නමට දෙන්න. අර යන්නේ මස් තියෙනවද? ඒක මස් නැහැ. එනකොට මේක ඒක දින මට ඕක දෙන්න. මේක තියෙන තාත්තේ පුතේ පොරේ කන වෙලාවට. ඔය අපේ බුරියානි කන්න ආවයි? ඔය අපේ බුරියානි කන්න ආවයි? බුරියානි කන්න ආවද? ඔය අපේ බුරියානි කන්න ආවයි? ඔය අපේ බුරියානි කන්න ආවයි? ඔකට මොනවයි ඕන? මොනවයි ඕන? ඔන්න රෙන්ඩු ඇල්ලුවා වැඩ්ඩෙක් හොඳේ. කවුරු හරි පුරුදු කරපු හොඳ වැඩ්ඩෙක්. කන්න. අන්නේ අම්මේ බලු කැටියා. තාපුටි. හරි. හරි එහෙනම් ඔන්න ඉතින් අද දවසට වැඩ ඉවරයි. අද දවසේ ඕන ටික අපි බෙදුවා ඉතින් ඉවරයි ඉතින්. අපි ඉතින් දැන් ගෙදර යන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැන් ගොඩක් අවස් වෙලා. මේක ඉස්කෝලේ ගිහිල්ලා එහෙම කරගෙන ආවන යුනිෆෝම් එක පිටින් මොකද්ද පුතේ ඔය කරන්නේ? යකෝ කූඩි කඩන්න එපා. එපා. තාම ඉතින් යුනිෆෝම් එක පිටින් මේ යහකට මහන්සි ඇති ඉතින් අපිටත් මහන්සි. ඉතින් ඉතින් අපි යනවා හැමෝටම ජය වේවා. ජය වේවා.